මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බඩුවල මිල ඉහළ ගිහිල්ලා නිසා ගෙදර වියදම ගොඩක් වැඩි වෙලා තියෙන එක. මේක ලංකාවේ වගේම ලෝකේ හැම රටකම ජීවත් වෙන අයට බලපාලා තියෙන දෙයක්. අද අපි ඔයගලන්ට අරන් එන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ අපේ මාසික වියදම අඩු කරගන්න අපි යූස් කරන ප්‍රැක්ටිකල් ටිප්ස් 10ක්. මේක ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට වගේම ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. මේවෙන් සමහර ටිප්ස් ලංකාවේ ඉන්න ඔයාලටත් යූස්ෆුල් වෙයි කියලා අපි හිතනවා. අපි අන්තිමට තව බෝනස් ටිප්ස් ටිකකුත් කියන්නම්. ඒකින්ද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ටිප් නම්බර් 1 තමයි half price items. ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධාන පෙළේ සුපර් මාකට්ස් දෙකක් තමයි Coles and Woolworths කියලා කියන්නේ. මේගොල්ලෝ මාස 3න් 3ට වගේ ඒගොල්ලන්ගේ සමහරක් items half price දානවා. අපි මේ වෙලාවට කරන්නේ ඒ items ගිහිල්ලා අරගෙන අපි stock up කරගන්නවා. ගොඩක් වෙලාවට මේවා නරක වෙන්නේ නැති items. ඒ කියන්නේ laundry, detergent, shampoos, moisturizers, ඊළඟට ඔය mastin, තව තෙල් බෝතල්, chocolates මේවා විශේෂයෙන්ම දැන් හිතන්නකෝ ලංකාවට බඩු යවන්න ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා කියලා. දැන් අපි අවුරුද්දට කලින් අම්මලට මොන හරි බඩු යවන්න ඉන්නවා නම් සිංහල අවුරුද්දට අපි කරන්නේ මාස 3-4කට කලින් ඉඳලා අපි බලන් ඉන්නවා මේ half price වැටෙන items මොනවද කියලා. ඒ වෙලාවට අපි ගෙනල්ලා ගොඩක් බල්ක් පිටින් ඒවා අරගෙන ඇවිල්ලා අපි stock up කරගන්නවා. ගොඩක් වෙලාවට weekly shopping එක කරද්දී ඔයාලට half price items choose කරන්න පුළුවන්. ඒකෙන් ඔයගේ shopping bill එකේ සෑහෙන ගාණක් අඩු කරගන්න පුළුවන්. tip number 2 loyalty programs. අර මං කිව්ව මේජර් සුපර් මාකට්ස් දෙකෙන්ම Coles and Woolies ලා ඒගොල්ලන්ගේ rewards programs හඳුන්වලා දීලා තියෙනවා. Coles ඒගොල්ලන්ගේ flybuys points සහ Woolies ලා ඒගොල්ලන් everyday rewards points කියලා program එකක් හඳුන්වලා දීලා තියෙනවා ඒගොල්ලන්ගේ customers ලාට. එතකොට අපි කරන්න ඕනේ අපි මේ සුපර් මාකට්ස් දෙකෙන් shop කරනවා නම් අපි ඒ කාඩ් එක පෙන්වන්න ඕන අපි shop කරන හැම වාරයකදීම. එතකොට අපිට points හම්බ වෙනවා. මේ points 2000ක් එකතු වුණු තැනදී ඔයාලට $10 discount එකක් හම්බ වෙනවා. ඊට අමතරව Woolies ස්පෙෂලි ඒගොල්ලන්ගේ තියෙනවා මොබයිල් ප්ලෑන්ස් උයි ඉන්ෂුරන්සස් උයි. අපේ ගෙවල් සහ අපේ මොබයිල් ප්ලෑන්ස් ඒගොල්ලොත් එක්ක තියෙන නිසා අපිට හැම ග්‍රොසරි shopping එකකදීම තව 10% off හම්බ වෙනවා. ඒ කියන්නේ අපි $100 වල shop කළොත් අපිට $10 හම්බ වෙනවා discount එකක් විදිහට. ඊට අමතරව අපි shop කරනකොට කරන දෙයක් තමයි අපි gift cards ගන්න එක. ඒ කියන්නේ අපි සල්ලි වලින් ගෙවන්නේ නැහැ. අපි හැමතිස්සෙම gift card එකක් ගන්නවා. especially Woolies ලත් එක්ක තියෙනවා ඒගොල්ලන්ගේ gift card වලින් ගෙවන්න පුළුවන් program එක. $100 worth of gift card එකක් මං ගන්නේ $96 වලට. එතන මට $4ක ඉතුරුවක් තියෙනවා. ඒකත් අපි යූස් කරනවා අපේ grocery shopping වලට. ඒ ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ හැබැයි මාසෙකට එක සැරයක්. ඒක නිසා අපි rewards card 4ක් රෙජිස්ටර් කරා. එතකොට අපිට හැම week එකේම shopping කරනකොට ඔයාගේ weekly shopping එකේ ඒ 10% discount එක claim කරන්න පුළුවන්. සමහර shoppings වලදී අපිට ඔය 10% off උයි $10 off උයි ඊට අමතරව අපි අර gift card එකකින් ගෙවන නිසා අර $4 ඉතුරු වෙච්ච එකයි එකතු වුණාම සාමාන්‍යයෙන් half price items ටික අපි exclude කළත් අපිට $30ක විතර ඉතුරුවක් හම්බ වෙනවා මේ එක සතියක shoppings වලදී. එක සතියට කියන්නේ 30ක් වුණාම මාසෙකට $100කට වැඩිය ඔයාලට save කරන්න පුළුවන් මේ method එකෙන්. tip number 3 mobile plans. ගොඩක් අය ඕස්ට්‍රේලියාවට ආපුවම ඒගොල්ලන් ගන්නව මොබයිල් ප්ලෑන්ස් සාමාන්‍යයෙන් $50 per month වගේ ප්ලෑන්ස් වලට යනවා. ඒවයි ගොඩක් ඩාටා හිම ඔෆර් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒවා යූස් කරන්නේත් නැහැ. අපි යූස් කරන්නේ $20 per month වගේ ප්ලෑන් එකයි. ඒක 20 gigs වගේ හම්බ වෙනවා. ඒක අපිට බොහොම ප්‍රමාණවත්. මොකද අපි ගෙදර ඉඳලා වැඩ කරන්නේ. ඒතර අපිට ඉන්ටර්නෙට් තියෙනවා එළියට යනකොට විතරයි අපිට මොබයිල් ඩේටා ඔන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඕගොල්ලන්ට යූස් කරන්න ඕන වෙන ඩාටා ප්‍රමාණය අනුව ඔයා හොඳ ප්ලෑන් එකක් චූස් කරන්න. ඒකෙනුත් ඕගොල්ලන්ට මාසයේ වියදම අඩු කරගන්න පුළුවන්. සාමාන්‍ය $50 ප්ලෑන් එකක ඉඳන් 20 එකකට යනවා නම් එතනම ඔයාලට $30 සේවිං එකක් තියෙනවා. tip number 4 insurance. මේක නම් ස්පෙෂලි කියන්න ඕනේ මේ මම Woolies ප්‍රොමෝට් කරන්න හදනවා නෙමෙයි. නමුත් Woolworths ලගේ තියෙනවා driveless payless කියන comprehensive insurance plan එක. ඒකත් එක්ක තමයි අපේ කාර් දෙකම අපි insure කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වෙන කම්පැනි එකක් එක්ක යනවා නම් ඒගොල්ලෝ මේ වගේ plans offer කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ඒ comprehensive insurance එක අඩුම තරමේ මම හිතන විදිහට $1000ක් $1500ක් විතර වෙනවා අවුරුද්දට. හැබැයි අපේ මේ කාර් දෙකටම අපිට $600 per year වගේ ගානකට මේ driveless payless option එක යටතේ comprehensive insurance plan එකක් ගන්න පුළුවන් වුණා. එතනම huge saving එකක්. මොකද අපි normally drive කරන්නේ සාමාන්‍ය weekend එකේ shopping කරන්නයි.
ප්ලස් ට්‍රේන් ස්ටේෂන් එකට ඩ්‍රයිව් කරනවා සිටි එකට යන්න ඕන නම් ඒකින්ද අපේ කාස් ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඔයාටත් එහෙම සිටුේෂන් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ඩ්‍රයිව්ලෙස් පේලෙස් ඔප්ෂන් එකට යන්න. එතකොට ඔයාට චූස් කරන්න පුළුවන් මම මෙච්චර මැක්සිමම් ප්‍රමාණයක් තමයි අවුරුද්දකට ඩ්‍රයිව් කරන්නේ. ඒ ප්‍රමාණයට ඉන්ෂුරන්ස් එක කැල්කියුලේට් කරලා දෙන්න කියලා. එතකොට ඒකෙන් ඔයාට සේවිං එකක් ගන්න පුළුවන්. ටිප් නම්බර් 5 බල්ක් බයි. මෙහි තියෙනවා කොස්කෝ වගේ බල්ක් බයි කරොත් ඔයගලන්ට ලොකු ඩිස්කවුන්ට්ස් ගන්න පුළුවන් shops. ඒ කියන්නේ ඔයගලන්ගේ ෆැමිලි එක ටිකක් ලොකුයි නම් සාමාන්‍යයෙන් ඔයගලන්ට ගොඩක් කෑම ಜಾති හිම ඕන වෙනවා. ඒ වගේ වෙලාවට කොස්කෝ එකකින් ගිහිල්ලා ගත්තොත් ඒගොල්ලන්ගේ හැම දෙයක්ම හරි ලොකුවට හම්බ වෙන්නේ. හැබැයි ගාණ ගොඩක් සාධාරණයි. ඒ වගේ shopping එකක් වා normal සුපර් මාකට් එකකින් කළොත් වාට ලොකු ගාණක් යනවා. නමුත් ඔයගලන්ගේ ෆැමිලි එක ටිකක් ලොකුයි නම් අපි හිතනවා කොස්කෝ වගේ එකක සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න එක ඔයගලන්ට ගොඩක් වාසිදායක වෙයි කියලා. සාමාන්‍යයෙන් මම හිතන්නේ $50 වගේ වෙනවා අවුරුද්දකට. හැබැයි ඒක worth it. මොකද ඒ ගාන කව කරගන්න පුළුවන්. ඔයාට අනිවාර්යෙන් ඒකේ කරන shopping වලින් හම්බෙන discount වල. tip number 6 සුපර් මාකට් වලින් shop කරන්නේ නැතුව local market එකේ shop කරන එක. දැන් අපි ඉන්න ඒරියා එකේ අපිට ළඟම තියෙන ප්‍රෙස්ටන් මාකට් එක ඊට අමතරව මෙල්බර්න් ඉන්න අය දන්නවා මම හිතන්නේ ප්‍රහාන් වල එකක් තියෙනවා ඊළඟට ක්වීන් වික්ටෝරියා මාකට් එක තියෙනවා විශේෂයෙන් එළවලු පළතුරු මස් මාළු වගේ දේවල් ගන්නවා නම් ඔයගලන්ට එකකට එකක් අඩුවට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ওই වගේ මාකට් එකකට ගියොත්. ඉතින් අපි කරන්නේ සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ ගිහිල්ලා මේවා ස්ටොක් අප් කරගෙන ඇවිල්ලා අපි ෆ්‍රිජ් එකේ දාගෙන අපි සාමාන්‍යයෙන් යූස් කරනවා. ඉතින් ඒකත් ලොකු සේවිං එකක්. ඊට අමතරව දැන් නෝමල් සුපර් මාකට්ස් වල හවස් වරුව වෙනකොට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ එක්ස්පයර් වෙන ලං වෙච්ච අයිටම්ස් මස් මාළු සහ එළවලු ಜಾති ඒගොල්ලෝ ගොඩක් අඩු ගානට දාලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා ඉදිරි දින 2-3 ඇතුළත ඔයගොල්ලෝ යූස් කරන්න ඕන. එහෙම යූස් කරන්න හැකියාව තියෙනවා නම් ඒ වගේ හවසකට ගිහිල්ලා ඔයාගේ කෝල්ස් එකේ හරි වූල්වර්ත් එකෙන් හරි ෂොප් කරන එකත් සාමාන්‍යයෙන් ඔයාගේ වියදම අඩු කරන්න ඉවහල් වෙන ලොකු සාධකයක්. හවසට සාමාන්‍යයෙන් කැෆේස් වගේ වල පැක් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉතුරු වෙච්ච අයිටම්ස් අඩු ගානට ගන්න පුළුවන්. සාමාන්‍ය එක වෙලාවකට පස්සේ ගියාම. කැෆේස් තුනෙන් පස්සේ වගේ ඒගොල්ලෝ අඩුවට දාලා තියෙනවා. ඉතින් මේවෙන් ගොඩක් ඔයගලන්ට සේව් කරගන්න පුළුවන්. tip number 7 seasonal shopping. දැන් මෙල්බර්න් වගේ ඉන්න අයට ඔයගොල්ලෝ දන්නවා ගොඩක් සීසන්ස් තියෙනවානේ. ඒ නිසා එක සීසන් එකක් ඉවර වෙනකොට ස්පෙෂලි දැන් වින්ටර් එක ඉවර වෙනකොට ඒගොල්ලන්ගේ වින්ටර් ඇඳුම් දැන් කෝට්ස් ඒ වගේම තව එක එක වින්ටර් වලට අපි යූස් කරන ඇඳුම් ටික ඒ සීසන් එක ඉවර වෙනකොට ඒගොල්ලෝ අඩු ප්‍රයිසස් වලට දානවා. ඉතින් අපි කරන්නේ මේ වෙලාවට දැන් අපිට ජැකට් එකක් හැම ගන්න ඕන නම් අපි ගිහිල්ලා ඒ වෙලාවට ඒක පර්චේස් කරන එක තමයි ඇත්තටම ඔයාට ලොකු ගාණක් සේව් කරගන්න පුළුවන්. එහෙම කළොත් ඒ වගේම තමයි අනිත් පැත්තට සමයකේ ඇඳුනොත් සමයක ඉවරගෙන යනකොට අඩු කරලා තියෙනවා. ඒ වෙලාවට ගන්න පුළුවන්. එතකොට ඔයාට ඊළඟ පාර ඒක යූස් කරන්න පුළුවන් ඊළඟ සීසන් එකේ. ඊට අමතරව Black Friday, Boxing Day වගේ දවස් තියෙනවා. ඒ දවස් වලට ඔය shops වල ගොඩක් බඩු අඩු කරලා දාලා තියෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ගන්නවා නම් ඒ වගේ දවස් ටාගට් කරලා ඔයාට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අඩුවට දාලා තියෙනවා. අපි වීඩියෝ එකක් කරා Black Friday ගැන. ඒකත් ඔයාට කැමති නම් ගිහලා බලන්න පුළුවන්. tip number 8 තමයි discount apps. දැන් මේ ඇප්ස් ගැන කතා කරනවා නම් ගොඩක් මං හිතන්නේ මේ අද කාලේ ගොඩක් ඇප්ස් තියෙනවා. ඔයගොල්ලෝ ඒවයේ රෙජිස්ටර් වුණොත් එහෙම ඔයාට එක එක බෙනිෆිට්ස් හම්බ වෙනවා. මම මේ කීපයක් විතරයි කියන්නේ. දැන් අපි දන්න එකක් තමයි Too Good To Go කියලා ඇප් එකක් තියෙනවා. ඒක දාගත්තම ඔයාට පේනවා ඒ දවස ඇතුළත ඔයාගේ අවට තියෙන එක්ක කැෆේස් වෙන්න පුළුවන්, රෙස්ටොරන්ට්ස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කෑම ගොඩක් වෙලාවට ඉතුරු වෙන කෑම තමයි ඒගොල්ලෝ අඩු ගානට දානවා. ඒ වෙලාවට ඔයාට අග්ගාලේ ඇප් එකේ ඒ කියන particular restaurant එක select කරලා ඔයා ඒක reserve කරලා ඔයාට ඒ කෑම ඉතාලම අඩු ගානට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් මම ඔෆිස් යන දවසන මට ඇවිල්ලා කෑම හදන්න තරම් වෙලාවකුත් නැහැ මහන්සි. මම කරන්නේ ඔය Too Good To Go app එකට ගිහිල්ලා මොනවද මගේ යවට තියෙන restaurants කියලා බලලා ඒකෙන් මම හවසට අවශ්‍ය ඩිනර් එකක් මම අපේ කට්ටියටම කෑම ටික අරගෙන එන එක තමයි මම කරන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔය Too Good To Go න ස්පෙෂලි ඔය Bakers Delight වගේ bakeries ඒ වගේම මම දැකලා තියෙනවා IGA වගේ සුපර් මාකට්ස් එහෙම රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් ගොඩ variety එක තියෙනවා. ඔයගලන්ට ඒ අවශ්‍ය මොනවද ඒක ගිහිල්ලා බලලා ගොඩක්ම ඒ කෑම ಜಾති ඔයගලන්ට ගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා. ඒ Too Good To Go වගේ apps වල ඔයා ටග් ගාලා ඒක පික් කරන්න ඕනේ. දැන් ඒ රෙස්ටොරන්ට් එකකින් ඒක දාපු ගමන්ම කට්ටිය පටපට ගාලා ගන්නවා. ඒකින්ද ඔයා ඉක්මන් වෙන්න ඕනේ නැත්නම් ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ වෙන කට්ටිය ඒක අරගෙන ඉවර කරනවා. ඒ කියන්නේ ඒක ලිමිටඩ් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊට අමතරව බැංකින් ඇප්ස්
දැන් ඕගොල්ලන්ගේ හෝම් ලෝන් එක එහෙම ඔයගොල්ලෝ තියාගෙන ඉන්න බැංක් එකක් තියෙනවනම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ඒ බැංකු වලින් ඒගොල්ලෝ එක එක දේවල් ඩිස්කවුන්ටඩ් ඔෆර්ස් තියෙනවා. දැන් ස්පෙෂලි ගත්තොත් දැන් අපි CBA එකත් එක්ක ඉන්නවා. CBA එකේ ගොඩක් ඔෆර්ස් තියෙනවා, ෆුවල් ඔෆර්ස් තියෙනවා, රෙස්ටොරන්ට් ඔෆර්ස් තියෙනවා, JB Hi-Fi වගේ ඉලෙක්ට්‍රොනික් ස්ටෝර්ස් එක තියෙන ඔෆර්ස් තියෙනවා. ඊට අමතරව අපේ ලෝන්ස් තියෙන ING එකත් එක්ක ඒගොල්ලෝ දෙනවා යුටිලිටි බිල් ඔෆර් එක. ඒ කියන්නේ ඔයා ඉලෙක්ට්‍රිසිටි, ගෑස්, එහෙම නැත්නම් වෝටර් බිල්ස් ගෙවන්නේ ඔයාගේ තියෙන ඔෆ්සෙට් account එකේ තියෙන සල්ලි වලින් කියලා හිතමුකෝ. ඒකෙන් ඔයාට 10% off ඔයාගේ හැම බිලකදීම 10% off ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේවා පොඩි සේවිංග්ස් උනාත් මාසේ අන්තිම වෙනකොට එකතුවක් විදිහට ලොකු සේවිං එකක් ඔයාට කරගන්න පුළුවන්. ටිප් නම්බර් 9 තමයි ෆුවල්. මේ දවස්වල දැවෙන ප්‍රශ්නයක්, ගොඩක් අය කතා කරන ටොපික් එකක්. මොකද ගොඩක් ගණන් ගිහිල්ලා තියෙන මේ දවස්වල. ඒකින්ද බලමු මොනවද ඒකටත් අපිට කරන්න පුළුවන් සේව් කරන්න කියලා. මේ තමයි අපි දන්න ටිප්ස්. ඕගොල්ලෝ දන්න වෙන ටිප්ස් තියෙනවා නම් අපේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද අපිත් දැනගන්න කැමතියි ඕගොල්ලෝ මොනවද කරන්නේ කියලා ෆෝල් සම්බන්ධයෙන්. පළවෙනි ටිප් එක තමයි ෆෝල් සම්බන්ධව තියෙන. දැන් ඔය කෝල්ස් එක ස්පෙෂලි ඒගොල්ලෝත් එක්ක shop කරනකොට ඒගොල්ලෝගේ 4 cents off per liter හම්බ වෙනවා. ඉතින් ඔයා Shell වගේ තැනකින් ගිහිල්ලා වගේ ෆුවල් ගහනවා නම් ඔයාට 4 cents per liter ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක්. ඊට අමතරව අපි කරන දෙයක් තමයි අපි ඔය එයා ටිකට්ස් එහෙම අපි බුක් කරනකොට Qantas එහෙම නැත්නම් Virgin එක Velocity points තියෙනවා. ඒවා ඔයාට පුළුවන් BP fuel station එකකින් ගහ ගන්නවා නම් ඔයාගේ ඒ points ඔයාට convert කරගන්න පුළුවන් full discount එකක් විදිහට. මට එකපාරක් අපිට $40 වගේ ඩිස්කවුන්ට් එකක් හම්බුණා BP එකෙන්නේ points Velocity points ටික අපි redeem කරලා අපිට මේ මාසේ $40 සේවිං එකක් ආවා. තව දෙයක් තමයි 7-Eleven app එක. ඒකෙන් ඔයාට පුළුවන් full prices lock කරන්න දවස් 7කට. ඒ කියන්නේ ඔයා බලනවා අපිට තියෙන 7-Eleven stations වල prices මොනවද කියලා බලලා ඔයා දැක්කොත් price එකක් අඩුවට තියෙනවා ඔයා ඒක lock කරනවා. එතකොට ඔයාට ඒ සතිය ඇතුළත ඔයා ගිහිල්ලා ඒ 7-Eleven station එකකින් petrol ගහගත්තොත් ඔයාට ලොකු discount එකක් හම්බ වෙනවා. ඊළඟ දේ තමයි අපි පාවිච්චි කරනවා petrol spy කියලා app එකක්. මේක විශේෂයෙන්ම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ අවට තියෙන අඩුම fuel prices තියෙන ස්ටේෂන් එක. දැන් මේ app එකේ හැමෝම registered. ඒ කියන්නේ ඔයාට BP ඊළඟට Shell ඒ ඔක්කොම මේ app එක through පෙන්නනවා. ඒකෙන් ඔයාට බලා ගන්න පුළුවන් දැන් අද දවසේ මම මගේ suburb එක දැම්මොත් මගේ අවට තියෙන අඩුම fuel prices තියෙන stations ටික මට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ වගේ තැනකට ගිහිල්ලා අඩුම price එකෙන් තමයි fuel මම ගහගන්නේ මගේ කාර් වලට. ඒ වගේම ඔයාට Costco එකේ membership එකක් තියෙනවා නම් එතනිනුත් ඔයාට fuel ගහගන්න පුළුවන්. එතනත් කොහොමත් සාමාන්‍යයෙන් අඩුයි. අනිත් ඔක්කොම තැන් වලට වැඩිය අඩු price එකකට තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ විදිහට ඔයාට ඒක save කරගන්න පුළුවන්. ටිප් නම්බර් 10 තමයි credit card එක හරියට use කරන එක. ක්‍රෙඩිට් කාඩ්ස් එක්ක ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට ස්පෙන්ඩින් ලිමිට් එකක් එනවා. මේ ලිමිට් එකේදී ඔයාගේ බඩු ටික අරගෙන ඔයාට ගෙවන්න වෙන්නේ දවස් 51කින් වගේ. ඉතින් ඔයා හරියට මේක යූස් කරනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වියදම් ටික ඒ කියන්නේ ඔයා සල්ලි වියදම් කරන්නේ නැතුව ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා ඔයාගේ එදිනෙදා වියදම් කරලා ඔයාට දවස් 51ක ඉන්ට්‍රස්ට් නැති පොලි නැති සහනයක් තමයි මේ ලබා දෙන්නේ. ඉතින් ඔයා මේක ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරනවා නම් ඔයාට ලොකු වාසියක් හම්බ වෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයා චූස් කරනකොට එක එක බැංකු වල එක එක ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් දැන් CBA ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙනවා ප්ලැටිනම් කියයි ගෝල්ඩ් කියයි. ඒ එක එක ටියර්ස් වලට ඒගොල්ලෝ දෙන වරප්‍රසාදත් රිවෝඩ්ස් උත් වෙනස්. එතකොට ඔයා බලන්න ඕන ඔයාගේ ස්පෙන්ඩින් ලිමිට් එක බලලා ඔයා හරි කාඩ් එකකට ගියොත් එතකොට ඔයාට හම්බ වෙන රිවෝඩ්ස් පොයින්ට්ස් එහෙම එකතු කරගෙන ඔයාගේ අවුරුද්ද අන්තිමේදී ඒවා ඔක්කොම එකතු කරලා ඔයාට හොටෙල් ඩිස්කවුන්ට්ස් එහෙම නැත්නම් ප්ලේන් ටිකට්ස් වලට ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ටිකක් අර හරි විදිහට යූස් කරන්න ඕනේ. මොකද ක්‍රෙඩිට් කාඩ් එකකදී ඔයා දන්නවා ඇති කෑෂ් ඇඩ්වාන්සස් එහෙම ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න ගියොත් ඔයාට ඒක ගෙවා ගත්තේ නැත්නම් ඔයාට ලොකු ඉන්ට්‍රස්ට් එකක් එහෙම වදිනවා. ඉතින් ඒ වගේ නැතුව ඔයා ක්‍රෙඩිට් කාඩ් එක හරි ස්මාර්ට් විදිහට යූස් කළොත් අර ලංකාවේ කියන්නේ රෝල ගහ ගන්නවා කියලා ඒ හොඳ රෝල ගැහිමක් මේකෙන් කරන්න පුළුවන්. ඔය වගේම තමයි ඒක අනිත් පැත්තක් තියෙනවා. ඉතින් ඔයා හදිසියවත් දවස් 50 පැන්නොත් එහෙම ඔයාට ලොකු ඉන්ට්‍රස්ට් එකක් වදිනවා. ඒකින්ද ඔයා ඒක හරියට පරිස්සමෙන් මැනේජ් කරගන්න ඕනේ ඒ ප්‍රමාණය. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි හිතනවා අපි මේ අපේ මාසික වියදම අඩු කරගන්න යූස් කරපු ටිප්ස් ඕගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඕගොල්ලෝ යූස් කරන මේකේ සඳහන් කරපු නැති මොනවා හරි ටිප්ස් තියෙනවා නම් අපිත් එක්ක ෂෙයා කරන්න. මොකද අපිත් දැනගන්න කැමති වියදම තව අඩු කරගන්න පුළුවන් විදි තියෙනවද කියලා. ඊට අමතරව අපි ගාව තව බෝනස් ටිප්ස් වගේකුත් තියෙනවා.
පළවෙනි එක තමයි ඉලෙක්ට්‍රිසිටි ඇන්ඩ් ගෑස් ප්‍රයිසස් හැමතිස්සෙම කම්පෙයාර් කරන්න. දැන් ඔගොල්ලෝ දන්න දෙයක් තමයි දැන් අපි ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ අපි සාමාන්‍ය මොකක් හරි ප්ලෑන් එකකට ගියාම අපි ඒ ප්ලෑන් එකේම ඉන්නවා අපි මොකක්වත් බලන්නේ නැහැ අවුරුදු ගාණක් ඉන්නවා ඔයා දන්නෙත් නැහැ ඔයා ලොකු ගාණක් ගෙවනවා කියලා ඒ වුණාට මාකට් එකේ ඊට වඩා චීප් ඔප්ෂන්ස් තියෙනවා ඉතින් පොඩ්ඩක් හැමතිස්සෙම නිකන් මාස 3-3ට වගේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා ඊට වඩා අඩු ප්ලෑන්ස් තියෙනවා නම් වියදම අඩු කරගන්න ඒ වගේ ප්ලෑන් එකකට ස්විච් වෙන්න තව දෙයක් තියෙනවා දැන් ඔයාගේ ඉන්න කම්පැනි එක ඇතුළත වුණත් ඒගොල්ලන්ට තියෙන්න පුළුවන් ඒගොල්ලෝ දැන් එක එක අලුත් ප්ලෑන්ස් ගේනවා කස්ටමර්ස්ලා අලුත් කස්ටමර්ස්ලා ඒගොල්ලන්ගේ කම්පැනි එකට එකතු කරගන්න හැබැයි ඒගොල්ලෝ යමක් ඩිස්ක්ලෝස් කරන්න ඕන අපේ බිල් එකේ ඒ කියන්නේ දැන් ඔයා බිල් එක දිහා බැලුවොත් ඔයාට පෙනේ ඒගොල්ලෝ ලියලා තියෙනවා you are on the lowest plan කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ ඔෆර් කරන ප්ලෑන්ස් අතුරෙන් ඔයා ඉන්නේ one of the lowest plan එකක කියන එක ඒක සඳහන් කරන්න ඕන දෙයක් විදිහට මේ ගවර්න්මන්ට් එකෙන් දන්නලා තියෙනවා එහෙම සඳහන් වෙන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම තව cheapest option එකක් ඒගොල්ලෝ ගාවම තියෙනවා. ඉතින් පොඩක් විමසිලිමත් වෙන්න ඔයාගේ බිල් එක ආවම චුට්ටක් බලන්න ඒවයි මොනවද charge කරලා තියෙන්නේ කියලා. ඒ වගේම එහෙම අර ඔයාට තව cheap options තියෙනවා නම් ඔයාට ඒව කතා කරලා switch කරන්න පුළුවන්. අනිත් බෝනස් ටිප් එක තමයි subscriptions. දැන් ඔගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලන්ගේ එන්ටර්ටේන්මන්ට් වලට රසාස්වාදයේ වෙනුවෙන් ඔයගොල්ලෝ අරගෙන ඇති Netflix, Amazon Prime, Disney වගේ subscription services ගොඩකට ඔයගොල්ලෝ subscribe කරලා ඇති. සමහර වෙලාවට ඔයගොල්ලෝ බලන්නෙත් නැහැ. ඔයගොල්ලෝ මාස ගාණක් ඔය subscription ගෙවනවා ඇති. ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද අපි කරන්නේ සාමාන්‍යයෙන් rotate කරන එක. ඒ කියන්නේ අපි එක service එකක ඉඳලා ඒකේ තියෙන මොන හරි අලුතෙන් ආපු movies ටික බලලා අපි ඒක ඒ වෙලාවට cancel කරනවා. ඊළඟට අපි යනවා මොකක් හරි වෙන සබ්ස්ක්‍රිප්ෂන් සර්විස් එකකට ඒ ගිහිල්ලා ඒක බලලා ඒක කැන්සල් කරනවා අපි කොයිම වෙලාවකවත් අර පැරලලි සබ්ස්ක්‍රිප්ෂන්ස් ගොඩක ඉන්නේ නැහැ. මොකද එහෙම ඉඳල් තේරුමකුත් නැහැ. මොකද Netflix එකේ movies එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. වෙන subscription service එකක් තියෙනවා නම් ඒකේ අලුත් movies ටික බලලා ඉවරලා ඊට පස්සේ ඔයාට ආයි Netflix එකේ අලුතෙන් ඒවා ඉල්ලලා නම් ඒකට subscribe කරලා ඒක බලන්න පුළුවන්. මොකද ඔයා ඒකේ දිගටම හිටියා කියලා ඔයාට එහෙම discount එකක් එහෙම මුකුත් apply වෙන්නේ නැහැ. හරි අපි හිතනවා මේ ටිප්ස් ටික ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයගොල්ලන්ට මේක ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. සහ මේකෙන් ගොඩක් සේවිං එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ තව මේ ගැන අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. තව වීඩියෝ එකකින් ආයි හම්බෙන්න ගන්න. හැමෝටම ජය වේවා. ජය වේවා.